ආරක්ෂක හේතුන් මත කල් දෙමු IPL තරඟාවලියේ 58 වන තරඟයේ සිට ඉතිරි තරඟ සියල්ලම අදින් ආරම්භ වෙනවා. අද 17 වන සෙනසුරාදා සිට ඉතින් තරඟාවලියේ 58 වන තරඟයේ ලෙසින් කොල්කතා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර කණ්ඩායම අද තරඟ බිමට පිවිසෙනවා. ඉතින් මේ වෙන විටත් IPL තරඟාවලියේ කාල සීමාව සතියකින් පමණ දීර්ඝ වීම නිසා ඇතැම් විදේශ ක්‍රීඩකයන්ට සිය ජාතික කණ්ඩායම් සමග එකතු වීමට සිද්ධ වීමත් සහ ආරක්ෂක හේතුන් නිසා ඔවුන් සිය මව් රට බලා පිටත් වීමත් නිසා IPL තරඟාවලියේ විශේෂයෙන්ම ක්‍රීඩක පුරප්පාඩු ඇති වුණා. ඉතින් මෙම නිසා ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුටම IPL වරම් හිමි වුණා. ඒ වගේම තමයි බංග්ලාදේශ වගේ ක්‍රීඩකයන්ටත් IPL වරම් හිමි වුණා. ඉතින් ප්‍රධාන වශයෙන්ම දැනට තියෙන ආරංචි මාර්ගවලට අනුව කුසල් මෙන්ඩිස් හට ජොස් බට්ලර් වෙනුවෙන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම නියෝජනය කිරීමට හැකියාව ලැබුණා. ඉතින් කුසල් මෙන්ඩිස් වෙනුවෙන් නිල පෝස්ටුවකුත් ගුජරාට් ටයිටන්ස් Facebook පිටුවේ පළ වුණා. ඉතින් ඔහු ඉන්දියානු රුපියල් ලක්ෂ 75කට නම් ශ්‍රී ලංකා මුදලින් 2.61 ලක්ෂයකට වඩා අධික මුදලකට තමයි රීප්ලේස්මන්ට් එකක් විදිහට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට ගියේ. ඉතින් ඒ වගේම තමයි මේ වෙද්දත් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ලකුණු සටහනේ පෙරමුණේ රැඳී සිටිනවා. ඉතින් ඔවුන්ට අවසාන තරගයේ සිය ස්ථානය තහවුරු කර ගැනීමට අවශ්‍ය වන්නේ තව එක් ජයග්‍රහණයක් පමණයි. ඉතින් ඒ වගේම තමයි දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පැතුම් නිස්සංකව වෙලදී ගැනීමට සහ ඔහුව දිල්ලි කැපිටල් කණ්ඩායම සමග ගිවිසුම් ගත කිරීමට කැමැත්තෙන් සිටින බව යම් ප්‍රවෘත්තියක් ආරංචි මාර්ග ඔස්සේ මේ වෙන විට පැතිරී යනවා. ඉතින් ඒ තාමත් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම හෝ පැතුම් නිස්සංක තහවුරු කරලා නැහැ. ඒ වගේම තමයි එම වගේම ප්‍රවෘත්තියක් චරිත් අසලංක සහ මුම්බයි ඉන්දියන්ස් අතර ගිවිසුමක් ඇති වෙන්න නැත්නම් ඔවුන් ගිවිසුමක් චරිත් අසලංකව මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමට ලබා ගැනීමට කැමැත්තෙන් සිටින බවටත් මේ වෙන විට ආරංචි මාර්ග ප්‍රවේශන නමුත් කිසිම හේතුවක් නිසා චරිත අසලංක හෝ මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම ඒ ගැන තහවුරු කිරීමක් කළා නැහැ. ඉතින් ඒ වගේම තමයි ශ්‍රී ලංකාවේ දිනේෂ් චන්දිමාල් හට PSL තරඟාවලිය නියෝජනය කිරීමට හැකියාව ලැබුණා. ඒ PSL තරඟාවලියේ කුසල් මෙන්ඩිස් ඉවත් වීම නිසා කොයිටා ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ පුරප්පාඩු කළු රකින්න ක්‍රීඩකයා සඳහා ශ්‍රී ලංකාවේ දිනේෂ් චන්දිමාල්ව නම් කර තිබෙනවා. දිනෙන් දින වෙනස් වන ක්‍රිකට් ලෝකේ නවතම තොරතුරු වලින් යාවත් කල් වීම සඳහා අපගේ නිල YouTube channel එක සමග එකතු වෙලා හැමෝගෙම ඉන්න ගමන් ඉතින් ක්‍රීඩා ශෛලී සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අදට ගිහින් එන්නම් සුබ දවසක්.